හෙලෝ ළමයි ඉතින් කොහොමද ඔයාලට මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. අද මගේ පළවෙනි එපිසෝඩ් එකෙන් ඔයාලට ගේන්නේ මෙන්න මේ වගේ රස නූඩල්ස් එකක් බෝඩිමක ඉද්දී කොහොමද අපි ඉක්මනින්ම හදාගන්නේ කියලා. ඉතින් මගේ ක්‍රමයට අද හදලා බලමු කොහොමද නූඩල්ස් එකක්. අද උදේම නැගිටලා මට ආව පුංචි බඩගින්නට මං ඉතින් නූඩල්ස් එක හදන්න පටන් ගත්තා. ඔයාලා ළඟ තියෙන හීටර් එකක් වෙන්න පුළුවන්, සාස්පානක් වෙන්න පුළුවන්. මොකක්ම හරි උණු වතුර උණු කරන එකකට සාමාන්‍යයෙන් ඉතින් කෝප්ප 3ක් විතර වතුර තිබ්බහම ඇති. මෙන්න මේ විදියට රත් කරගන්න ඕන. මම නම් මේ වගේ හැලියක තමයි වතුර රත් කරන්නේ. ඒකට හේතුව ඉතින් කරන්ට් බිල් ප්‍රශ්න එනවනේ හීටර්ස් අනම්මනම් වැඩියෙන් පාවිච්චි කරද්දි බෝඩින්ග්ස් වල. ඉතින් ඒ නිසා මම මේ වගේ පුංචි හැලියක තමයි වතුර උණු කරගන්නේ. ඉතින් අපි වතුර එක උණු වෙන්න දීලා මෙන්න මේ වගේ ලන්ච් බොක්ස් එකක් අරගෙන මම ගත්තේ කොත්තුමි එකේ කොච්චි රස එකයි මිරිස් රස එකයි. ඇත්තම කිව්වොත් මට එකක් මදි. ඒ නිසා ඉතින් මේ විදිහට අපේ ලන්ච් බොක්ස් එකට නූඩල්ස් ටික කඩලා දාගන්නවා. ඔයාලා කැමති නම් එකක් පුළුවන්, එහෙම නැත්නම් එකමාරක් පුළුවන්. මේ විදිහට කඩලා දාගෙන ඊට පස්සේ මේ වෙද්දි අපේ වතුර එක උණු වෙනවා. අපි ඊට පස්සේ උණු වතුර එක අරගෙන මේකට දාගන්න ඕන. මේ රසකාරක පැකට් ටික අරන් තියන්න. ඊට පස්සේ දැන් අපේ වතුර එක හොඳටම උණු වෙලා තියෙන්නේ. ඒක අපි මේ විදිහට ලන්ච් බොක්ස් එකට දාගෙන පියන හොඳට වහ ගන්නවා. ගන්නකොට පියන හොඳට වැහෙන ලන්ච් බොක්ස් එකක් ගන්න. ඊට පස්සේ අපි කරන්න යන්නේ ඊළඟ රසගත වැඩේ. නූඩල්ස් එකේ රස තියෙන්නේ මෙන්න මේකෙන් තමයි. ඔයාලා මේක try කරලා බලන්නකෝ. මේ වගේ පුංචි භාජනයක් අරගෙන රසකාරක පැකට් එක ඒකට මේ විදිහට කඩලා දානවා. එහෙම දානකොට මට ඇත්තටම මේ ඔයාලට කියන්නම් මට ඒක මේ වීඩියෝ එකේ කියාගන්න ඕන. මට මේ රසකාරක එක මෙහෙම එකට නූඩල්ස් එකමාරක් හරි දෙකක් හරි හදනකොට මේ අර තනි එක හදන රසේ මේ එන්නේ නැහැ. එතකොට ඉතින් මට මිරිස් රස මදි, ලුණු රස මදි. ඉතින් මම ඒ නිසා අමතරව මගේ ළඟ තියෙන මිරිස් ලුණු වලින් ටිකක් මේකට එකතු කරලා තමයි නූඩල්ස් එක හදන්නේ. ඇත්තටම එතකොට මාරම රසක් තියෙනවා. මේ වැඩි ඉතින් මම නූඩල්ස් කන්නේ නැහැ. අපේ අම්මා බයිනෝ නූඩල්ස් වැඩි එකක්දී ඉඳලා හිටලා මොනවා හරි ලොකු බඩගින්නක් ආවම ඉක්මනින් හදාගන්න පුළුවන් ක්‍රමයක් නිසා තමයි මම ඔය ඉඳලා හිට නූඩල්ස් එකක් කන්නේ. එතනින් පස්සේ මේ විදිහට අපි අර දාගත්ත රසකාරක කුඩු ටිකට සහ මිරිස් ලුණු ටිකට මේ විදිහට වතුර චුට්ටක් දාලා කලවම් කරලා නූඩල්ස් එක ඇරලා බලලා ඉතින් පොඩ්ඩක් කලවම් කරනවා ඒක තැඹිලාද කියලා බලන්න. ඊට පස්සේ අපි ඒක තැම්බෙනකන් ටික වෙලාවක් තියනවා. දැන් අපේ වැඩේ 90ක් විතරම හරි. එතනින් පස්සේ දැන් ඔහොම ටික වෙලාවක් යද්දි මේක තැම්බිලා ඉවරයි. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ YouTube channel එකේ මේ වීඩියෝස් වලින් ඔයාලට බෝඩින්ග්ස් වල ගෙදර තනියම ඉද්දී කෑම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් ක්‍රම මේ YouTube channel එකෙන් ගොඩාරියක් කියලා දෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. ඊට පස්සේ දැන් ඔන්න නූඩල්ස් එක අපේ තැම්බිලා ඉවරයි. මේ වගේ භාජනයක් ගන්න. මේක තමයි ඉතින් මගේ කෝකටත් අයිලේ සාස්පාන. ඉතින් මේ වගේ සාස්පානක් අරගෙන හරි පොඩි භාජනයක් අරගෙන හරි ඔයාලට ලේසි නම් සිංක් එකටම හරි මෙන්න මේ විදිහට අපි දැන් ලන්ච් බොක්ස් එකේ තියෙන වැඩි වතුර ප්‍රමාණය පෙරා ගන්න ඕනේ මෙන්න මේ භාජනයට. ඒකට තමයි මම මේ දඟලන්නේ හොඳටම. අයියානේ නූඩල්ස් ටික හැලෙන්නේ නැති වෙන්න වැඩි කරගන්නත් එපේ. ඉතින් අපි මේ විදිහට සාස්පානට අපි හදාගත්ත නූඩල්ස් එකේ වැඩි වතුර ටික පෙරලා අයින් කරනවා. ඇත්තටම කිව්වොත් දැන් නම් 95ක් විතර අපේ වැඩේ සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වැඩේ මාර ඉක්මනින් කරගන්න පුළුවන්. ඔයාලා රැට පාඩම් කරනකොට එහෙම නැත්නම් ලෙක්චර්ස් ඉවරලා ආවහම එහෙම නැත්නම් ජොබ් එකක ගිහිල්ලා රැට යන්න කම්මැලිකමට පුළුවන් ඉක්මනින් හදා වොෂ් එකක් දාලා ඉන්න ටිකට ඔයාලට නූඩල්ස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වතුර ටික පෙරලා අයින් කරලා ඊට පස්සේ අපි යන්නේ අපේ අර රසකාරක කුඩු ටික රසකාරක වලින් අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරලා අපේ වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ රසකාරක මිශ්‍රණය අරගෙන අපේ නූඩල්ස් එකට දාලා ඒක හොඳට කලවම් කරගන්න එක. ඔයාලට පුළුවන් ඕනනම් මේක ටිකක් වතුර ගතිය වැඩි කියලා හිතනවා නම් ආයෙම අර සාස්පානම මේ ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට කරපිංචා ලුණු සුදු ලුණු සොසේජස් ටිකක් වගේ තියෙනවා නම් දාලා කලවම් කරලා ආයෙම මේ ටික දාලා ටෙම්පරාදු කරලා ගන්න. එහෙමත් කරාම මාරම රසයි. මම තව දවසක ඒක කරන විදිහ කියලා දෙන්නම්. අද වීඩියෝ එකේදී ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ මෙහෙම ලේසියෙන් නූඩල්ස් එකක් හදාගන්න පුළුවන් ක්‍රමේනේ. ඉතින් විනාඩි 5ක් වගේ තමයි යන්නේ. ඇත්තම කිව්වොත් ඊටත් වැඩිය අඩුවෙන් යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා වොෂ් එකක් දාන්න ගියාම මේ වතුර එකක් ගහලා ගියා නම් ඇවිල්ලා ඉවර වෙලා මේ වගේ ලන්ච් බොක්ස් එකකට නූඩල්ස් ටික දාලා
උණු වතුර ටික දාලා ඇඳුම් මාරු කරගන්නකොට නූඩල්ස් ටික තැම්බිලා ඊට පස්සේ ඉතින් කතාවක් බලන ගමන් ටෙලිග්‍රාම් එකක් බලන ගමන් YouTube ඉන්න ගමන් ඔයාලට පුළුවන් නූඩල්ස් එක කන්න. ඉතින් ඔයාලා ළඟත් රෙසිපීස් ඇති. ඔයාලට පුළුවන් මේකට කමෙන්ට් එකක් විදිහට දාන්න. මටත් පුළුවන් එතකොට ඒවා try කරලා බලලා ඔයාලට වීඩියෝස් දාන්න. මං හිතනවා මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට අලුත් ටිප්ස් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. try කරලා බලන්න. ඇත්තටම මේක මාරම රසයි. දැන් මේ වීඩියෝ එක කරලා ටික දවසක් වෙනවා. ආයෙම වොයිස් කරද්දි මට මේක දකිද්දි ආයෙම කන්න හිතෙනවා. ඉතින් ඔයාලා try කරලා බලලා මට අනිවාර්යයෙන්ම කියන්න මේක මාරම රසයි. ඉතින් මේ තියෙන අපේ නූඩල්ස් එකේ ෆයිනල් ලුක් එක ඔයාලා බලනවා ඇති මේ චිකන් ටිකක් කොහොමද ඇඩ් උනේ කියලා. මං ඊළඟ දවසේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් බෝඩින් එකක ඉන්නකොට චිකන් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ නම් මං කලින් දවසේ හදපු චිකන් ටිකක් තිබිලා ඒක ආපහු පොඩ්ඩක් රත් කරලා හදපු නූඩල්ස් එකට දාගෙන තමයි කෑවේ. ඔයාලට මං ඊළඟ දවසේ කියලා දෙන්නම්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම thank you. bye bye.